head to the bottom. ජුට් චැනල් දිවෙනවා මුල්ම පන්දුව. ඉපිලියා පන්දුව හොඳ පන්දුවක්. බා කරමින්. පන්දු පාර හෙල්ල කරනවා. ඔව් අකින්දු ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. ඒ අනුව. අයෝ එල්ලෙම කරනවා. දැවි යනවා. අකින්දු දැවි යනවා. ලකුණු දෙකක් ලබා තිබියදී. නැවතත් ඊළාන් පන්දු පාරක් එල්ල කරනවා. ඔව් පන්දුව රැක ගන්න. ඒ අවසරයෙන් ලකුණු 4ක් කරා. ඔව් රැක ගැනීමට තිබිච්ච පන්දුවක් ලකුණු 4ක්. පාවරණයේ වැඩි ගිය ලකුණක් ලෙස නම් කරන්නේ ලකුණු 4යි. පන්දු පාරක් එල්ල කරනවා. ලකුණු 6ක් ලබා ගන්නවා. යව් ඉල්ලීමක් කරනවා ප්‍රබල ඉල්ලීමක්. ඔව් ලකුණු 4ක් හිමි කර ගන්නවා මිඩ් විකට් කෙල්ල කරනවා ලකුණු 4ක් විය යුතුයි. නැවතත් එක්ස්ට්‍රා කව දෙසින් ඇති බෑක්වර්ඩ් පොයින්ට් කලාපයෙන් ඇදී යනවා. නැවතත් එම පන්දු පාරමයි බෑක්වර්ඩ් පොයින්ට් කලාපයෙන් ඇදී යන සලසන්නේ. පන්දු පාර කැල්ල කරනවා ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 4ක්. උඩ පන්දුව. ඔව් ලකුණු 6ක්. දැන් පන්දු යවන්නේ. නැවතත් දුර්වල පන්දු රැකීමක මෙවර යලින් මැදි යනවා ලකුණු 6ක් ලබා ගන්නවා සුභාෂ්. තවත් ලකුණු 4ක් ජුවන් ෆෙඩරිකෝට තවත් ලකුණු 4ක් එක ස්ලිප් එකකින් ඔව් එලින් මැදි යනවා ලකුණු 6ක් විය යුතුයි. දැවැන්ත 6ක් ෆුල් ටොස් පන්දුව. ඔව් නැවතත් ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4ක්. මන්ත දිවියෝ සුභාෂ්ට පන්දුවක්. නැවතත් සමරු නිමේෂ්ට රැක ගැනීමට හැකියාවක් නැහැ. පාවරණයේ වැඩි ගිය ලකුණු 4ක් ලෙස නම් කරනවා. අන්තගේ මෙම පන්දුව අපි බලමු. තවත් ලකුණු 4ක්. ඩිලාන් ෆර්නැන්ඩෝ. ඔව් එවර උඩ පන්දුවක් ලෙස එවරත් ලකුණු 6ක් හිමි කර ගන්නවා. ලකුණු 50 වාර්තා කරනවා. යනුව මනෝජ් සාගර ලකුණු 55යි. උඩ පන්දුවක් ලකුණු 6ක් විය යුතුයි. ඔව් ඩිලාන්ගේ ඉස්සට ඉහළින් ඇදී යන්නේ. පන්දු පාරක්. තවත් ලකුණු 4ක්. පන්දු පාරක් කළ ගන්න එනිමන්ත සිටිනවා. ඔව් ලකුණු 4ක් හිමි කර ගන්නවා. තවත් ලකුණු 4ක් හිමි කර ගන්නවා.
තවත් ලකුණු 4ක්. ඔය වර උඩ පන්දුව එතන උඩ පන්දුව ඉවර උඩ පන්දුව. ඔව්. නිමන්ත එනවා ලකුණු 6ක්. තාගේ සබතාවේ දැන් ලකුණු 151ක්. තවත් ලකුණු 4ක් විය යුතුයි. ඔව් ලකුණු 4ක්. ඒ මිඩ් විකට් කලාපෙන් ඇදී යන. තවත් ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4ක්. නැවතත් ලකුණු 4ක් විය යුතුයි. ලකුණු 4ක්. තවත් ලකුණු 4ක්. තවත් ලකුණු 4ක්. සුබාස් යලින්ම එල්ල කරනවා ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 6ක්. ඩීප් මිඩ් විකට් කලාපෙන් නැවතත් ලකුණු 4ක්. අලංකාර කවර් ඩ්‍රයිව් පාර සුබාස්කින්. තවත් ස්ක්වා ඔව් ලකුණු 6ක්. ලකුණු 6ක්. නැවතත් මිඩ් විකට් කලාපේ. ඩීලන් ෆර්නැන්ඩෝ නැවතත්. තවත් 4ක් මිඩ් විකට් කලාපේ. නැවතත් ලකුණු 6ක්. දැවන්ත 6ක් එල්ල කරනවා. ඔව් දැවි යනවා. මනෝජ් සාගර ලකුණු 95 දී දැවි යනවා. ඩිවොන් ෆෙඩරිකෝට අතට උද පන්දුවක් ලබා දීමෙන් දැවි යනවා. දැවි යනවා. ප්‍රථම පන්දුවෙන් දැවි යනවා. කෙලින්ම කඩුල්ලේ වෙත්. මේවර හොඳ පන්දුවක්. තවත් ලකුණු 4ක්. ඔව් දැවි යනවා. එවර දැවි යනවා. ඒ 4 වෙනි කඩුල්ලයි විද දමන්නේ ජූඩ් ෂෙනාල්. ඔව් දැවි යනවා. ඒ දෙවනි කඩුල්ලයි ජූඩ් දවා ගන්න 5 වෙනි කඩුල්ලයි. ඒ කණ්ඩායමේ 5 වෙනි කඩුල්ල බිඳ වැටෙනවා. ජූඩ් ෂෙනාල්. ඔව් හොඳ පන්දුවක්. ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහැ. එනන් පොන්සේකාට. ඔව් ඉල්ලීම කරනවා ප්‍රබල ඉල්ලීම. දැවි යනවා. දැවි යනවා. දැවි යනවා. ජූලා නියමයි. එනන් පොන්සේකා දැවි යනවා. ඩිලන් ෆර්නැන්ඩෝ. ආතු පාරක් කෙල්ල කරනවා. ලකුණු 4ක් වේ යුතු. ලකුණු 4යි. බෑක්වර්ඩ් පොයින්ට් කලාපෙන් ඇදී යන්න සලස්සනවා. ඩීප් තර්ඩ් මැන් හි පන්දු රකින්නවා විහඟ. ඔව් නැවතත් ප්‍රබල ඉල්ලීමක්. අයියෝ විහඟ. නැවතත් පන්දුව කෙලින්ම ඇදී යන ලකුණු 4 සීමා පසු කරනවා. 7 වෙනි කඩුල්ලට උඩ පන්දුවක්. ලකුණු 6ක්. ලකුණු 6ක්. කෝපිටිෂන් ගින් දෙවන්ත 6ක් මේවර. දැවි යනවා. නිමන්ත දවල් කෝපිටිෂන් තවත් 4ක්.
තවත් ලකුණු 4ක්. උඩ පන්දුව. අනුජරක උඩ පන්දුවක් රැකගෙන ඉවර ක්‍රීඩකෙක් නෑ. ලකුණු දෙකක් කරා පැති මාරු කර ගන්නවා. ජූඩ් චැනල්ගේ ලකුණු 336යි. ආවින්ද දෙවි යනවා. නිලක්ෂ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. උඩ පන්දුවක් ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 6ක්. තවත් ලකුණු 4ක්. පන්දුපාරක් ගැල්ල කරන ලකුණු 4ක් විය යුතුයි. ඔව් ලකුණු 4යි. නිලක්ෂට එම ලකුණු 4. තවත් ලකුණු 4ක් විය යුතුයි. ඔව් ලකුණු 4ක්. ස්ක්වාලෙක් කලාපෙන් ඇදී යන්නේ ලකුණු. දැවි යනවා. සියලුම ක්‍රීඩකයන් දැවි යනවා ලකුණු 360 දී. පන්දු වාර 45යි. පන්දු 5 තුල OLB. සචින් කඩලු දෙකක් දවා ගන්නවා. පන්දු යැවීමේදී සුබ සන්දාවක් ක්‍රීඩා ලෝලී නරඹන්නනි. නයිට්ස් ක්‍රීඩා සමාජයේ ලකුණු 360ට පිළිතුරු වශයෙන් දැන් සාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකින් පිටියට පිවිසියා. නායක සමරු නිමේෂ් සහ තිමිර සංකල්ප ආවින්ද පන්දුවක් එල්ල කරනවා. ලකුණු දෙකක් කරා පැති මාරු කර ගන්නවා. තවත් ලකුණු 4ක් හිමි කර ගන්නවා සමරු නිමේෂ්. හරි ජය වේවා ජය වේවා ගහන්න එළියට ගහන්න බාර ගහන්න බල්ලා. ලෙග් බයි ලකුණු 4ක්. පාරක් එල්ල කරනවා. ඩබල් දෙවන පන්දුවාරේ වයිට් පන්දුවක්. තවත් ලකුණු 4ක්. ලකුණු 5ක් හිමි වෙනවා. අර වැදිතු ගහක්. දෙවි යනවා ඩිවන් ෆෙදරිකෝ ලකුණු නොලබාම දෙවි යනවා පන්දු 6කට මුහුණදී. නැවතත් ජූඩ් චැනල් පන්දු පාරක් එල්ල කරනවා. ලකුණු 4ක් විය යුතු. ලකුණු 4යි. තවත් ලකුණු 4ක් විය හැකි නෑ. හොඳ පන්දුරක් කියනවා. කාවින්ද ලකුණු දෙකක් කරා පැත්තේ.
නැවතත් ජූඩ් චැනල් ගමලන්න. කාරෝ. ගියා. ඔව් ලකුණු 5ක් වෙනවා ඒ අවසරේ. ඕතරෝ එක. කොහෙද? කායක? යාළුවෝ ඔක්කොම ගෙදරක ඉන්නවද? ෂොට් ජූඩි. මොකද උනේ? කොට්. මේ ක්‍රියාත්මක වන්නේ. පොරත් එවරත් ඉක්මන් ලකුණ සඳහා ප්‍රතිමාරු කරගන්න. ඔව් දෙවන ලකුණ සඳහා ප්‍රතිමාරු කරගත්තා. පන්දු යවන්නේ නැහැ. එවර පන්දු උඩින්ම ඇති වෙනවා. හරි. ලකුණු 6ක් වේවි. එයා හොඳයි. ලකුණු 6ක් ලබා ගන්නවා. තාත් සාර්ථක ප්‍රහාරයක්.